හායි යාළුවනේ කොහොමද? ඉතින් ඔයාලට මං හිතුවා අදත් වීඩියෝ එකක් ගේන්න ඕනි කියලා. ඒ වීඩියෝ එක ගේන්නේ මගේම අලුතෙන් මම ඕපන් කරපු මගේ මාතලේ බ්‍රාන්ච් එකේ ඉඳලා. ඉතින් මේ තියෙන්නේ මං අවුරුදු ගාණක් දැකපු මගේ හීනය. ඒ හීනේ මං පාට කරපු විදිහ සහ ඒ හීනයට මං පණ දුන්න විදිහ මේ තියෙන්නේ මගේ රූපලාවන්‍යාගාරය. ඉතින් මේ තියෙන්නේ මම මගේ රූපලාවන්‍යාගාරය පටන් අරගත්තු විදිහ. ඔන්න ඉතින් මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මගේ අලුත්ම මාතලේ බ්‍රාන්ච් එක කොහොමද නිර්මාණය වුණේ, කොහොමද හැඩ වෙලා තියෙන්නේ කියලායි. ඉතින් මේ තියෙන්නේ මාව විශ්වාස කරපු මගේ ආදරණීය සේවාදායකින් මං ගැන තියපු විශ්වාසයට මන් ළඟට ඇවිල්ලා මගෙන් සේවාවක් ලබාගෙන එදා නුගේගොඩදී මට දක්වපු සියලු දෙනාගේම ඒ ශක්තිය සහ ආශිර්වාදයයි. මොකද එදා ඔවුන්ගේ ආශිර්වාදය, ඔවුන්ගේ ශක්තිය මට නොලැබෙන්න මේ තාක් දෙයක් මට කරන්නට සමහර විට අවස්ථාව නොතිබෙන්න තිබුණා. මොකද මල් ළඟට ආපු සියලුම සේවාදායකින් මට හරි ආදරය කරා, මගේ සේවාවන් අගය කරා. ඉතින් ඔවුන්ගේ ඒ ආදරය, ඔවුන්ගේ මඟ පෙන්වීම සහ ඔවුන්ගේ දිරිමත් කිරීම අද මෙවන් වූ තවත් රූපලාවන්‍යාගාරයක් විවෘත කරන්න මට ශක්තියක් වුණා. ඉතින් මේ තමා මම දැකපු හීනය. මේ තමා මම මේ හීනයට ලස්සනට පාට ගලපගත්තු විදිහ. ඉතින් නුගේගොඩ තියෙන්නේ මගේ පළවෙනි ශාඛාව. මේ තියෙන්නේ මගේ දෙවෙනි ශාඛාව. ඉතින් හරිම ආදරෙයි, හරිම සතුටුයි, හරිම නිහතමානී සතුටක් තමා හිතේ තියෙන්නේ. මෙවන් දෙයක් කරගන්න මට ශක්තියක් ලැබීම. මේ තියෙන්නේ මගේ රූපලාවන්‍ය පාසල, රූපලාවන්‍ය පාඨමාලාවන් සිදු කරන දරුවන් වෙනුවෙන් නිර්මාණය කරපු රූපලාවන්‍ය පන්ති කාමරේ. ඉතින් අද පන්ති තිබුණු දවසක් අද දරුවන්ට කරපු පාඩමක් තමයි මේ තියෙන්නේ. මේ ආකාරයෙන් තමයි මම මගේ රූපලාවන්‍ය පාඨමාලාව මං වෙත හදාරන්න එන ආදරණීය සිසු දරුදරියන්ට සේවාවන් ලබා ගැනීමට තියරි හා න්‍යායාත්මක දැනුම ඔවුන්ට ඉතාමත් මැනවින් ඔවුන්ට වටහා ගැනීමට හැකි සුවපහසු රූපලාවන්‍යාගාරයක් තුළදී ප්‍රායෝගික දැනුම ලබා දෙමින් න්‍යායාත්මක දැනුම ලබා දෙන සුවපහසු පන්ති කාමරයක් නිර්මාණය කරා මට පුළුවන් උපරිමේ. ඉතින් මා විශ්වාසය කරපු මගේ ආදරණීය දරුවෝ බොහෝම පිරිසක් දැන් මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් හරිම සතුටුයි මාත් එක්ක මෙතෙක් කාලයක් සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.